ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලව අරන් යන්නේ ජෝර්ජියාවේ සුන්දර ටිබ්ලිසි නගරයට. අද මගේ ගමනේදී VIP බෝට්ටු සංචාරයකත් යනවා. ඒ වගේම පෞරාණික බුකත පිළඳ පොළවල් පිරෙනවා. ඒ වගේම ජෝර්ජියාවේ ප්‍රසිද්ධම සාම්ප්‍රදායික පානයක රසත් බලනවා. එන්න මාත් එක්ක මේ travel with යෂ්. ඔන්න අපි මුලින්ම යන්නේ කුරා නදියේ VIP බෝට්ටු සංචාරයක. මේක ඇත්තටම වෙනස්ම විදිහේ අත්දැකීමක්. නගරේ කලබලයෙන් මිදිලා ටිබ්ලිසි වල ලස්සන වතුර උඩ ඉඳන් බලන්න පුළුවන් හොඳම විදිය තමයි මේක. බලන්න මේ නගරේ තියෙන නිස්කලංක බව. හැමෝම පාරවල් දිගේ දුවද්දී අපි මේ නිල් පාට දිය මතින් සුව පහසුවට යනවා. මේක හරියට හීනයක් වගේ. ගඟ දෙපස බලන්න. එක පැත්තකින් ඉතිහාසයේ කියාපාන පෞරාණික නිවාස. අනිත් පැත්තෙන් අනාගතයට අතවනන නවීන නිර්මාණ. ඕල් ටිබ්ලිසි සහ නිව් ටිබ්ලිසි. මේ දෙකේ එකතුව තමයි ටිබ්ලිසි වල සැබෑ සුන්දරත්වය. මේ VIP බෝට්ටු සංචාරය කියන්නේ නිකම්ම ගමනක් නෙමෙයි. මේක උපරිම සුව පහසුවක්. ඔබට අවශ්‍ය ඕනෑම පානයක් රස බලමින් මේ සිසිල් සුළඟ විඳමින් මේ ගමන ඇත්තටම අමතක නොවන එකක්. බලන්න මේ අවට තියෙන නිස්කලංක බව. සාමාන්‍ය බෝට්ටුවල සෙනඟ පිරීලා හිටියත් මෙතන තියෙන්නේ පුදුමාකාර සාමකාමී බවක්. රුපියල් වලින් බැලුවොත් මේක මහා ලොකු මුදලක් වගේ පෙනුනට ජීවිතයට එක සැරයක් හරි ලබන්න ඕනේ සුපිරි අත්දැකීමක්. ඔන්න අපි මේ ළඟා වෙන්නේ ටිබ්ලිසි නගරයේ තියෙන ලස්සනම සහ වැදගත්ම තැනකට. මේක තමයි Bridge of Peace. නැත්තම් බොහෝ දෙනෙක් ආදරයට කියන විදිහට ලව් බ්‍රිජ් එක. බලන්න මේකේ තියෙන අමුතුම හැඩය. වීදුරු සහ වාහනේ වලින් හදපු මේ පාලම නගරයේ පැරණි කොටස සහ අලුත් කොටස එකට යා කරනවා. මේක ආදරය සහ සාමය සංකේතයේ විදියටයි සැලකෙන්නේ. රාත්‍රියට මේ පාලම දහස් ගණන් විදුලි බුබුලි වලින් ආලෝක වෙති පේන විදිය නම් විස්තර කරන්න හරිම මොහොත. ජෝර්ජියානු ලාරි 300කට ඔයාලට මේ මුළු බෝට්ටුවම පෞද්ගලික සංචාරයකට වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම රසවත් වයින් වීදුරුවක් හෝ ජෝර්ජියානු පානයක් සමග මේ ගමන ආරම්භ කරන්න ලැබෙනවා. කිසිම කලබලයක් නැතුව නගරයේ ලස්සන බලන්න මේක තමයි හොඳම විදිය.
ගොඩක් අය මේ පාලමට එන්නේ තමන්ගේ ආදරණීයයන් එක්ක මතකයන් අලුත් කරගන්න. ඒ නිසා මේකට ලව් බ්‍රිජ් කියන නම පට බැඳිලා තියෙන්නේ. අපේ VIP බෝට්ටුවේ ඉඳන් මේ පාලම යටින් යද්දී දැනෙන හැඟීම නම් ඇත්තටම රොමැන්ටික්. නමුත් මේ සුන්දරත්වයට යටින් තවත් අභිරහසක් හැංගිලා තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ කාලය හරහා ආපස්සට යන්න. ටිබිලිසි වල රහස් පිරුණු භූගත ලෝකේ දකින්න. දැන් ඉන්න මාත් එක්ක ඒ ලෝකේ දකින්න. මේක හරියට කෞතුකාගාරයක් වගේ. 1900 ගණන් වල පාවිච්චි කරපු ග්‍රැමෆෝන් වල ඉඳන් සෝවියට් හමුදා ඇඳුම් දක්වා හැමදේම මෙතන තියෙනවා. මේක දකිද්දී ඇත්තටම හිතෙන්නේ අපි අවුරුදු 100ක් විතර ආපස්සට ගියා වගේ. මේ වගේ දිගු ගමනකින් පස්සේ ලැබෙන හොඳම විවේකයේ තමයි ජෝර්ජියාවේ දේශීය වොඩ්කා එකක රස බලන එක. මේකට කියන්නේ චාචා කියලා. මේකේ සැරගෙන නම් ගොඩක් අය අනතුරු අඟවනවා. අපි බලමු මේක කොහොමද කියලා. ෂා ඒක නම් හිතපු නැති තරම් රසයි. ඒ වගේම සැරයි. ජෝර්ජියාවට ආවොත් මේ අත්දැකීම අනිවාර්යෙන්ම ගන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් අපි නැවත හමු වෙමු. Me travel with Yash.